අද අපි ජුජුස් හදුවා. ආච්චි මොනවද අද හදන්නේ? අපි හදන්නේ පුතේ අද ජුජුස්. මට ගොඩක් කටිය දොස් කියලා තියුණා හරි විදිහටම දෙන්නේ නැහැ කියලා. ඔන්න අද හරි විදිහටම රෙසිපි එක දීලා හරි විදිහටම හදනවා. අපි අරන් තියෙනවා මෙතන ජෙලටින් ග්‍රෑම් 150ක්. ජෙලටින් වලට වතුර අඬු කෝප් එකමාරක් දා ගන්නවා. මිලිලීටර් නම් වතුර 350ක්. මේක හොදින් දිය කරලා විනාඩි 15ක් පෙකෙන්න තියෙනවා. මෙතන සීනි කිලෝ 2ක් තියෙනවා. සීනි කිලෝ 2කට වතුර කෝප්ප 3ක් දා ගන්නවා. වතුර මිලිලීටර් වලින් නම් 600යි. සීනි ටික හොදින් උණු කරගන්නවා. ආච්චි මේක මොන පදමරද උණු කරගන්නේ? ඔක පුතේ දැන් වතුර එකක් අරගෙන අපි දාලා බලනවා උණුනාට පස්සේ සීනි ටිකට යටටම දීලා ඝන බෝලයක් හැදෙනවා නම් ඒක හරියි. ආච්චි මේකේ උඩට පෙනේනා මොකද කරන්නේ? මොකුත් ඇඳින්න ගන්න නැහැ ඔහොම තියන්න අරින්න. පුතේ මේ කැටි වලට හොඳට තෙල් ගා ගන්න ඕන. මෙන්න මෙහෙම ගත්තාම අන්තිම බිඳුව නූලක් වගේ ඇදෙන්න ඕන. ඊළඟට තමයි අපි ජෙලටින් කලවම් කරන්නේ. මේකේ පදම හරිද ආච්චි? තව මදි පුතේ. තව ටිකක් තියෙන්න ඕන. අපි අනිත් විදියට පෙන්නන්නම්කෝ. ඔන්න දැන් පදම හරි ඈ. දැන් ඝන බෝලයක් වගේ හැදිලා තියෙනවනේ අපිට මෙහෙම. ගත්තාම දැන් ඝන බෝලයක්. මෙන්න මේකේ පදම හරි ඈ. දැන් මේ වගේ මේ ඝන කැටිත්තක් වගේ හැදෙන්න ඕන. දැන් හරි ඈ. පදම හරි නේද? දැන් ජෙලටින් ටික දාගමු. දැන් ජෙලටින් ටික දාගමු. දැන් ග්ලූකෝස් ටික දාන්න. දැන් සිට්‍රික් ඇසිඩ් 30ක් දාන්න. මේකට රතු පාට දා ගන්නවා. ඔන්න දැන් අපි කහ පාට දානවා. තැඹිලි කහ කොළ රතු. දැන් අපි රසකාරක දා ගන්නවා. අපි මේකට පයිනැපල් රස දා ගන්නවා. අපි මේකට දොඩම් රසකාරකය දා ගන්නවා. කොළ පාට ජුස් එකට ලෙමන් දා ගන්නවා. අපි දැන් ජුස් ටික හදාගෙන ඉවරයි. කාමර උෂ්ණත්වයේ පැය 8ක් මේක හයි වෙන්න තියා ගන්නවා.